ආයිබෝවන් මගේ යාළුවනේ. හුඟ දවසකට පස්සේ වීඩියෝ එකකින් ඔන්න ඔයාලව බලන්න ආවා. අද මම හදන්නේ කොහිල වලින් රසම රස කෑම එකක්. බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම කොහිලාලේ අරගෙන හොඳට සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ මේ පෙන්නන විදිහට පෙති ටික කපලා ඒක හොඳට තම්බ ගන්නත් ඕන. ඊට පස්සේ තමයි මේ විදිහට තෙලට දාලා බෙදගන්නේ. අපි මේක දැන් දෙපැත්ත හරව ටිකක් බෙදගමු. ලාදුඹුරු පාටට එනකන් මම මේක බෙදගත්තා. ඉතින් ඊට පස්සේ මේක කොලයකට දාලා තෙල් ටිකක් බේරෙන්න තිබ්බා. ඊට පස්සේ අපි අනිත් ඒවා ටික ලෑස්ති කරගමු මේ කෑම එක හදාගන්න. මේ කොහිල සලාදෙට ඕන වෙන අනිත් දේවල් තමයි මම මෙතනදී අරගෙන තියෙනවා. අමු මිරිස්, ඉදුණු අමු මිරිසුයි අමු මිරිස් කරල් දෙකක් විතර. ඉතින් ඒ දෙකත් හීනියටම කපා ගත්තා. ඊළඟට හොඳින් සෝදගත්තු තක්කලි. තක්කලිත් මේ විදිහට හීනියටම කපා ගන්න ඕන. කොහිල සාමාන්‍යයෙන් අපි පරිප්පු ටිකක් දාලා ඒ විදිහට රසට උයනවනේ. ඉතින් ඔයාලා දවසක මේ විදිහටත් හදලා බලන්නකෝ කොහොමද මේකේ රස කියලා. තක්කලි ටිකක් වැඩිපුර දැම්මා. ඊළඟට මම ලුණු ටික කපා ගත්තා. ලුණු ටිකත් මේ විදිහට කපාගෙන අපි දැන් බලමු මේකට මොනවද එකතු කරන්නේ කියලා. මේ තියෙන්නේ මගේ වැදගත් කොහිල පෙති ටික. ඉතින් බලන්නකෝ මේ විදිහට බෙදගත්තාම හරිම රසට කන්න පුළුවන් මේ සලාදේ අනිත් ඒවා ටිකත් එකතු කරලා. මේ කොහිල සලාදේ හදාගන්න හරිම ලේසියිනේ. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. දැන් තියෙන්නේ මේ කපාගත්තු ඒවා ටික එකට දාලා ඉතින් ඒකට ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, ඒ වගේම දෙහිඹුල් ටිකක් එහෙම දාලා අර බෙදගත්තු කොහිල පෙති ටික මේකට දාලා හොඳින් අනා ගන්න එක විතරයි තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. මේක තව ටිකක් ලස්සන වෙන්න මං කරපිංච ටිකකුත් එකතු කරා. ලස්සන වගේම ඉතින් කරපිංච කරන එකත් ගොඩක් ගුණයිනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම කොහිල බෙදුම කොහිල සලාදේ හදාගත්තේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා රස කොහොමද කියලා කියන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.